කොනිචිවා මම තනුවේ නිමේෂා මම ඉන්නේ දිවිලපිටියේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඕනේ අපේ චාමල් සෙන්සිටත් සෙවොන් සෙන්සිටත් වගේම අපේ ස්ටාෆ් එකේ මිස්ලටත් මටත් මගේ පාර්ට්නර්ටත් අපි දෙන්නගේම වීසා එක මේ විදිහට අරන් දුන්න එක සම්බන්ධව ඒ වගේම මගේ අම්මටයි තාත්තටයි මගේ පාර්ට්නර්ටත් මගේ අනිත් පවුලයිටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැම දෙයකටම මගේ පිටිපස්සෙන් හයියට හිටියට මුලින්ම කියන්න ඕනේ මගේ පාර්ට්නර්ගේ දෙන්නගේම ජීවිතේ ලොකු හීනයක් තිබ්බා ලොකු ටාගට් එකක් තිබ්බා හොඳ රටකට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය හදාලා ජීවිතේ අනාගතේ හදාගන්න ලස්සනට ඒකට අපි සුසු රටක් හොයලා යනකොට අපි ජපානය යන්න තීරණය කරනවා එතන ඉඳන් ජපාන් යන එක අපි දෙන්නගේම ජීවිතේ ලොකු හීනයක් ටාගට් එකක් වෙන්න ගන්නවා අපි අපේ හීනේ හැබෑ කරගන්න සුසු ආයතනයක් හොයද්දී ජපාන් යන හරියම තැනක් වෙච්ච මේ ඩේටාටෙක් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් කියන මේ හරි ආදරණීය පවුල අපිට හම්බ වෙනවා. ක්ලාස් එකේ පෝස්ට් එකක් මාධ්‍යයෙන් අපි නම්බර් එක හොයාගෙන ක්ලාස් එකට කතා කරලා ඊට පස්සේ අපි සෙන්සිව හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි දෙන්නම එනවා සෙන්සිව හම්බෙන්න ආවට පස්සේ සෙන්ස් අපිට කිව්වේ මෙච්චරයි. හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙනවා. කිසිම දෙයක් ගැන ඔයාලට වැඩි හිතන්න එපා. ක්ලාස් එකට ඇවිල්ලාම බලන්න ඔයාලට තේරෙයි කිව්වා. ඒ කියපු වචනෙට සෙන්සි හරියටම වටිනාකමක් දුන්නා. අපි දෙන්නගෙම වීසා එක ෆස්ට් ටයිම් සෙන්සි අරන් දීලා අපි දැන් තව ටික දවසකින් ජපාන් ගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ සෙන්සි කියන්නේ කියන දේ කරන මිනිස්සෙක්. හරි ආදරණීය චරිතයක්. ඉතින් එදා ඒ ඇතිවෙච්ච විශ්වාසෙත් එක්ක අපි ෆස්ට් ඩේ එකට ජොයින් වුණා ක්ලාස් එකේ. එදා අපිත් එක්ක සෙන්සි ඇවිල්ලා කතා කරනකොට හරිම කොන්ෆිඩන්ස් එකක් එක්ක තමයි අපේ සෙන්සි අපිත් එක්ක කතා කරේ. අපේ සෙන්සි එකේ මාර පර්සනැලිටි එකක් තියෙනවා. ඒ හැම දෙයක්මත් එක්ක හැම ක්වොලිටි එකක් එක්කම පුදුම විදිහට විශ්වාසය තවත් වැඩි වෙන්න ගත්තා අපේ හිතේ. ඉතින් අපි බලාපොරොත්තු ගොඩක් පොඩි බැඳගෙන මේ ක්ලාස් එකට එතන ඉඳන් දිගටම නොකඩවා සහභාගී වුණා. ක්ලාස් එකේදී අපේ සෙන්සි අපිට විෂය කරුණු විතරක් නෙමෙයි විෂය කරුණු වලට අමතරව අපි තැනකදී වැටුණොත් අපි කොහොමද නැගිටින්න ඕනේ අපි අමාරු තැන්වලදී කොහොමද ජීවිතේ ඉස්සරහට යන්න ඕන තනියම ගත කරන්න ඕනේ කොහොමද පණ තියාගෙන කොහොමද ජීවත් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම අපිට උපදෙස් අපිට අපේ සෙන්සි ලබා දුන්නා ඉතින් ඒ වගේම තමයි අපි මේ ක්ලාස් එකට යනකොට කිසිම දෙයක් මුලින් අයිඩියා එකක් අපිට තිබ්බේ නැහැ මේ දේවල් අපි කොහොමද කරගන්න ඕනේ කියලා අපේ සෙන්සි අපිට යත් එක කතා කරන්න වෙනම ඩේට් අරන් දුන්නා. ඒ වගේම හැමදාම ක්ලාස් එක අවසානයේ අපේ සෙන්සිත් එක්ක අපිට හවස කතා කරන්න යා ටයිම් එක දුන්නා. සමහර දවස්වලට අපේ සෙන්සි උදේ ඉඳන් හවස වෙනකම්ම කන්නේවත් නැතුව අපිත් එක්කම ඉන්නවා. ඒ කියන්නේ අපිට උගන්වලා පැය 6කට විතර ඉවරලා අවසානයේ අපේ ප්‍රශ්න අපිට කතා කරන්න යා chance එක දෙනවා. ඒ වගේ කිසිම ලොකුකමක් නැති හරිම ආදරණීය හිතක් තියෙන ගුරුවරයෙක්. ඉතින් අපි ගොඩක් ගෙදරදී ප්‍රශ්න හිතේ තියාගෙන යනවා. ආවට පස්සේ මේ සෙන්සි ළඟදී හැම ප්‍රශ්නයක්ම අපිට ඉවරයි. හැම ප්‍රශ්නයකටම උත්තර සෙන්සි ගාව තියෙනවා. ඒ වගේ ගොඩක් ලස්සන පරිසරයක් මේ ක්ලාස් එකේ තියෙනවා. තව අපේ සෙව්වන් මිස් ගැන කතා කරන්න ඕනේ. අපේ පිටිපස්සෙන් ඉඳගෙන මාර හයියට එයා ඉන්නවා. මොකද අපේ වීසා එක ගන්න මාර විදියට එයා කැපවීමක් කරනවා. අපිට නොපෙනෙනවට අපේ වීසා එක පිටිපස්සේ මාර සපෝට් එකක් දුන්න චරිතයක් තමයි අපේ සෙව්වන් සෙන්සි කියන්නේ. ඉතින් මේ හැමදේමත් එක්ක අපි කොහොම හරි අපේ ඩොකියුමන්ට් පාත් එකට ආවා. ඊට පස්සේ ඩොකියුමන්ට් පාත් එකේදී අපි නොදන්න හැමදේම අපිට අපේ සෙන්සිලා කිසිම අපිව අපිව කවදාවත් තනි කරන්නේ නැතුව අපිට හැමදේම කියලා දුන්නා. මොකක් හරි ප්‍රශ්නයක් ආපුවාම අපේ සෙන්සි සෙව්වන් සෙන්සි ඔෆිස් එකේ මිස්ලා ඒ හැමෝම අපිට හැමදේම හරියට කියලා දුන්නා. ඉතින් අපිට හරි ලේසි වුණා ඒක. ස්ටාෆ් එකේ මිස්ලා ගැන මතක් කරන්න ඕනේ. අපේ ස්ටාෆ් එකේ මිස්ලා එයාලට යන්න ටයිම් එකක් නැහැ. සමහර දවස්වලට 10 11 12 විතර වෙනකන් එයාලා ක්ලාස් එකේ වැඩ. ඒ තරම් අපි වෙනුවෙන් කැප වෙනවා. මානව ක්වොලිටි ස්ටාෆ් එකක් ඉන්නේ මේ ඩේටාටෙක් පවුලට. ඇත්තටම එයාලා අපේ ඩොකියුමන්ට් උනත් 100,000 වල චෙක් කරලා තමයි අපේ මේ වීසා එක අපි අරන් දෙන මාරි කැපවීමක් කරනවා. හරිම ආදරණීය හිත් ටිකක් තියෙනවා මේ ඔෆිස් එකේ ඉන්න මිස්ලාගේ. කොහොම හරි මේ අපේ සෙන්සලා සෙවන්දි මිස් ඒ වගේම චාමල් සෙන්සි අපි ඔෆිස් එකේ මිස්ලා ඔක්කොම කියන විදිහට අපේ ඩොකියුමන්ට් ටික ඒ විදිහටම වැඩ ටික හරියට කරගත්තා. එයාලා කියන දේම අපි අහුවා.
අපි වීසා එක දාලා අපි DHL එක කරාට පස්සේ මාසෙකමාරක් දෙකක් විතර කාලයක් ඇතුළත අපි බලන් හිටිය අපේ වීසා කෙනකම් හරිම ආසාවෙන් බලාපොරොත්තු පොඩි වැඩක් තමයි බලන් හිටියේ. ලොකු විශ්වාසයක් තිබ්බා සෙන්සි අපිට ඒ දේ කරයි කියලා. මොකද අපේ සෙන්සි අපි වීසා එක දාද්දිම අපිට කිව්වා මටයි මගේ පාර්ට්නර්ටයි දෙන්නටම අනිවාර්යෙන් වීසා එක අරන් දෙනවා කියලා. අපේ සෙන්සිගේ විශ්වාසය රැක්කා. එයා ඒ කිව්ව විදිහටම අපිට අපි දෙන්නගේ වීසා එක අරන් දුන්නා. ෆස්ට් ටයිම් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් අපේ සෙන්සි කියන්නේ පොරොන්දුවක් දුන්නොත් ඒක රකින්න ඇත්තටම රකින්න හරි ආදරණීය ගුරුවරයෙක් තාත්තෙක් වගේ. ඒ තරම් අපිට මාරම විදිහට ආදරණීයව සැලකුවා අපේ සෙන්සේ. ඒ තරම් මේ ක්ලාස් එක ඒ වගේ සාමාන්‍යයෙන් එහෙම නැහැනේ. ඒ කියන්නේ කිසිම ලොකුකමක් නැහැ. හරිම නිහතමානී විදිහට තමයි අපේ සෙන්සේ ඉන්නේ. ඉතින් ළමයිට ගනුදෙනු කරන්න හරි ලේසි. ප්‍රශ්න වුණත් කතා කරන්න හරි ලේසි. හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේ හරි ලස්සන හදවතක් තමයි අපේ සෙන්සට තියෙන්නේ. ඉතින් කොහොම හරි වීසා එක එන්නකම් අපි බලන් ඉන්නකොට එකපාරට නොහිතපු වෙලාවක අපිට සෙන්සි මට කෝල් කරනවා. කෝල් කරලා මට සෙන්සි කියනවා ක්ලාස් එකට ඇවිල්ලා යන්න එන්න. මම අහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට සෙන්සි කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. ඩොකියුමන්ට් එකක් තියෙනවා. මේ ඒක සයින් කරන්න තියෙනවා. ඒ විදිහට තමන් කතා කරලා ගෙන්න ගත්තා. ඊට පස්සේ දැන් හිතේ ලොකු දෙගිඩියාවක් තියෙනවා. දැන් වීසත් එන කාලෙන එතකොට හරි බයිකින් තමයි ක්ලාස් එකට ආවේ. ඊට පස්සේ ක්ලාස් එකට ආවට පස්සේ සෙන්සිගේ මූඩ් එකත් හරි අවුල්. එයා කතා කරන විදිහට නිකන් හරි බයක් දැනුණා. වීසකට ප්‍රශ්නයක් වෙලාද ඒ විදිහට. මොකද දැන් මගේ පාර්ට්නර්ගේ දෙන්නගේම වීසා එක ගන්න එක ගොඩක් කියන්නේ එකපාර ගන්නත් ඕනනේ. එතකොට දැන් මොකක් හරි එක්කෙනෙක්ට හරි ප්‍රශ්නයක් කළාද ඒක මාන විදියට බයක් තිබ්බා. ඊට පස්සේ ක්ලාස් එකට ආවම සෙන්සි අපිට කතා කරා. කතා කරනකොට සෙන්සි කිව්වා ගොඩක් දේවල් ජීවිතේ වැටෙන්න එපා මොන ප්‍රශ්න වුණත් තමන්ව විශ්වාස කරන්න හයියට ඉන්න හිත හයි කරගෙන මොන දේ වුණත් අපි ඒක බාර ගන්න ඕනේ කියලා ගොඩාක් උපදෙස් ජීවිතේට දුන්නා. එක පාට නොහිතපු විදිහට සෙන්සි කිව්වා මගේ වීසා එක ප්‍රශ්නයක් තියෙනවා මගේ පාර්ට්නර්ගේ වීසා එක ඕකේ කිව්වා. එතනදී මට සතුට වගේම දුකක් දෙකම ඇති වුණා. මොකද මගේ පාර්ට්නර්ගේ ඕකේ කියනක මට ලොකු සතුටක්. ඒ වගේම මට දුකක් තියෙනවා. මොකද අපි දෙන්නම එකට හීන දැක්කා. එතකොට මගේ වීසා එක ප්‍රශ්නයක් කියද්දි මට ලොකු දුකක් ඒකට ඇති වුණා. ඊට පස්සේ ඒක කියන්න වචන නැහැ. ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම ඒක ළමයෙක්ට දැනෙන්න ඕන දෙයක්. අපි ගොඩක් මහන්සි වුණා. ක්ලාස් එකේ හැම වැඩකටම සෙන්සලා කියන විදිහට මේ හැම වැඩක්ම කරා අපි. මොකද කවදාවත් සෙන්සලට පිටින් ගියේ නැහැ. කවදාවත් සෙන්සලට පිටින් යන්න හොඳ නැහැ. මොකද එයාලා අපිට හරිම දේ තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා සෙන්සලා කියන විදිහටම අපි මේ දේවල් අහගෙන වැඩ ටික කරා. ඒත් වීසා එක ප්‍රශ්නයක් කියද්දී ඒත් විශ්වාස කරන්න බැරි වුණා. මොකද අපි ඒ තරමටම සෙන්සි විශ්වාස කරා. ඒ තරමටම අපි අපිට සෙන්සි ඒ දේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙන් හිටියා. මොකද ඒ තරම් ආදරණීය හිතක් නේ අපේ චාමර සෙන්සි කියන්නේ. ඒ නිසා. ඉතින් කොහොම හරි සෙන්සි මට කිව්වා අපේ බෑන්ක් ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක් තියෙනවා. ලෙටර් එකක් ලියන්න ඕනේ. ගිහිල්ලා ලෙටර් එක ලියන්න කියලා. එහෙමත් කියන්නේ හිතේ ලොකු දෙගිඩියාවක් තිබ්බා මේක ඇත්තක්මද මෙහෙම වෙලාද කියලා. ඊට පස්සේ ගිහින් කොහොම හරි අපි ලෙටර් එක ලියන්න ගන්නකොට ඔෆිස් එකේ මිස්ලාවක් දන්නේ නැහැ. එයාලත් හිතන්නේ අපේ වීසා එකේ ප්‍රශ්නයක් කියලා. කවුරුත් දන්නේ නැහැ. හැමෝම බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ හරි දුකයි. මොකද අපි හරිම ආසාවෙන් මේ වැඩේට අපි පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ලෙටර් එක ලියන්න කියන්නේ ලෙටර් එක ලියන්නම් පණ නැහැ. මොකද ඒක ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ දරා ගන්න බැහැනේ වීසා එකේ ප්‍රශ්නයක් කියද්දී. එතකොට ලෙටර් එක ලියන්න ගත්තත් ලියන්න හිතට එන්නේ නැහැ. ඉතින් අපි අඬනවා. ඇත්තටම හුඟක් අඬනවා ක්ලාස් එකේ හිටියා. ඉන්නකොට එකපාරටම සෙව්වානේ සෙන්සි කියනවා මේ ෆෝන් එක බලන්නකෝ දෙන්න.
පවිත්‍ර ඉවරයි. ලෙටර් එක ලිව්වද? ඇවිත් ෆෝන් එක බලන්න කිව්වොත් හිතට එන්නේ මොකක් හරි දාපු ලෙටර් එකේ මොකක් හරි වෙන එකක් මොකක් හරි වෙන්න නැති ලියන්න තියෙන දෙයක් වෙන්න නැති කියලා ඒකත් අර එහෙම බලන්න ලොකු හිතක් නැහැ. ඉතින් අඩාම ඒකත් බැලුවා. බලනකොට ගෲප් එකේ මැසේජ් එක දාලා තියෙනවා අපි 4 දෙනාටම වීසා එක ඇවිල්ලා කියලා. ඒක කියා ගන්න බැරි සතුටක් ජීවිතේ හීනයක් මාරු විදිහට අපි දැක්ක. ඇත්තටම ටාගට් එකක් පුදුම ආසාවෙන් දැකලු හීනේ හැබෑ කරගන්න ගොඩක් කල් බලන් හිටියා. ඒ වෙලාවේ දැනෙච්ච සතුට වචන වලට කියන්න තේරෙන්නේ නැහැ. මම දුවගෙන ගිහින් සෙන්සර් ළඟට වෙලා ඊට පස්සේ සෙන්සර් එක්ක කතා කරා. කතා කරන්නවත් බෑ. ඒ කියන්නේ කතා කරන්නවත් බැරි තරමට සතුටුයි. ඒ වගේ ලොකු සර්ප්‍රයිස් එකක්. 50 සමානයි නේ. මේ වගේ ක්ලාස් එකකින් අපිට ලැබිච්ච එක ජීවිතේ මාරම වටිනාකමක්. අපිට වීසා එක නෝමල් දෙන්නේ නැතුව ඒ වගේ ජීවිතේ අමතක නොවන මතකයක් කරාට ඇත්තටම සෙවන් සෙන්සේ ඔයාලා දෙන්නටම ගොඩක් පිං. ජීවිතේ අපි දැක්ක හීනේ අපිට හරි ලස්සනට හැබෑ කරලා දුන්නා. මම කියන්නේ මෙතෙන්ට එන්න ඉන්න හැමෝටමත් ඊළඟට වීසා එක එන්න බලාගෙන වීසා දාලා වීසා එනකම් බලාපොරොත්තු වෙමින් ඉන්න අයටත් ඔයාලා කවදාවත් කිසිම බයක් තියාගන්න එපා. අපේ සෙන්සේ අනිවාර්යයෙන්ම වීසා එක අරන් දෙනවා. ඒක අපි ජීවිතයේ අත්දැකීමෙන් දැක්කා. අපේ වීසා එක එනකොට අපේ සෙන්සේගේ සෙව්වන්දි සෙන්සේගේ ස්ටාෆ් එකේ මිස්ලාගේ මොන තිබ්බ සතුට එයාලට අපිට හරියනකොට එයාලටත් මාර සතුටුයි. ඒ තරම් ආදරණීය හිත් අපිට අපිව ගොඩ දාන්නමයි එයාලත් දඟලන්නේ. ඒ වගේ හරිම ක්වොලිටි එකක් තියෙන මේ පවුලක් කියලා මම කියන්න කැමතියි මේක. ඩේටා ටෙක් කියන්නේ ආයතනයක් නෙමෙයි. ඇත්තටම හරි ආදරණීය පවුලක්. ඔයාලත් එන්න කිසිම බයක් නැතුව මම රෙකමන්ඩ් කරනවා. අත්දැකීමෙන්ම ඔයාලගේ හීනේ ඔයාලගේ ඒ ටාගට් වලට අනිවාර්යයෙන්ම යන සපෝට් කරන හරිම තැන මෙතන. ජපාන් යන්න හරිම තැන මෙතන. අපි එදාගත්තු තීරණේ හරිම තීරණේ කියලා අද අපිට හොඳටම තේරෙනවා. ඉතින් ඔයාලා හැමෝගෙම ජපාන් හීනේ ඒ විදිහටම සර්වපකාරයෙන් ඉෂ්ට කරගන්න පුළුවන් වෙන කියලා මම මුළු හදවතින්ම සුබ පතනවා. ඉතින් අපි දවසක ජපානයේදී හමු වෙමු. සයනාරා.